අපිට අවශ්‍ය වෙන වෙච්ච රිසල්ට් එකක් නෙමෙයි අපිට මැච් එකේ ලැබුණේ. ලකුණු 178 මම හිතුවා ඒ කන්ඩිෂන්ස් වල ස්ලෝ ටර්නින් කන්ඩිෂන්ස් වල අපේ පන්දු යවන්නන්ට ඩිෆෙන්ඩ් කරන්න තිබ්බා කියලා. ඔව් අපි දන්නවා ඉතින් අපේ ෆස්ට් චොයිස් අටැක් එක නෙමෙයි අපි ගාව තියෙන්නේ. හැබැයි ඒත් මේ බෝලර්ස්ලට ඒක ඩිෆෙන්ඩ් කරන්න හොඳ අවස්ථාවක් තිබුණා කියලා හිතුණා. අනිත් දවස්වල වගේ කලින් දවස්වලට වඩා අපිට මිස්ටේක්ස් වුණා ෆීල්ඩ් එකේ මිස්ෆීල්ඩ් සෑහෙන ගොඩක් තිබ්බයි. එක්කම සිම්බාබ්වේ පිතිකරුවන් තමන්ගේ රෝල්ස් ටික හොඳට ඉෂ්ට කරා. බ්‍රයන් බෙනට් ටෝර්නමන්ට් එකම දැනට නොට් අවුට්. එයාගේ ගේම් එක ඔහේ එක පැත්තකින් ගහගෙන යනවා. අනිත් පැත්තෙන් ප්ලේයර්ස්ලා ඇක්සලරේට් කරන්න බලනවා. සිකන්ඩර් රාසාගේ පව හිටින් ඒ වෙලාවේ සෑහෙන දුරට සිම්බාබ්වේ කණ්ඩායමට උදව් වුණා. හැබැයි ඒ ප්‍රෙෂර් එක අපේ බෝලර්ස්ලට දරාගන්න බැරි වුණා. ඒකයි මෙතන කාරණේ. ගොඩක් ස්පිනර්ස්ලා මං හිතුවේ තව ටිකක් ෆ්ලයිට් කරලා හෙමින් බෝලේ කපන්න බලන්න තිබ්බා. එතන තමයි වෙනස වෙන්නේ. අපි සෑහෙන ෂෝට් පිච් බෝලිං ඔක්කොම සිම්බාබ්වේ බැට්ස්මන්ලා බවුන්ඩරිස් වලට ගැහුවා. ඒකම හොඳ බැලන්ස් එකක් තිබුණා. ඔස්ට්‍රේලියානු මැච් එක බලනකොට ඒ ඔස්ට්‍රේලියන් ප්ලේයර්ස්ලා හැම බෝලෙටම ගහන්න තමයි බැලුවේ. හැබැයි සිම්බාබ්වේ ප්ලේයර්ස්ලා අටැක් ඩිෆෙන්ස් රනින් බිට්වීන් ද විකට් ඔක්කොම හොඳ ලෙවල් එකක තිබ්බ එකෙන් අපේ බෝලර්ස්ලට ඒ ටාගට් එක ඩිෆෙන්ඩ් කරන්න බැරි වුණේ. හැබැයි මං හිතුවා 178 අපි කොහොමදත් මේ කන්ඩිෂන්ස් වල දිනන්න ඕන කියලා. මම හිතුවේ සිම්බාබ්වේ කණ්ඩායම ලං වෙන එකකුත් නැහැ කියලා. 178 ඇවිල්ලා හොඳ ස්කෝර් එකක්. ඔහු සිම්බාබ්වේ බෝලර්ස්ලා අපේ ස්පිනර්ස්ලට වඩා බෝලේ කැපුවා. ඒගොල්ලෝ හොඳට ෆීල් කරා. හැබැයි පැතුම් නිස්සංකගේ ඉඳන් කන්ට්‍රිබියුෂන්ස් ගොඩක් තිබුණා. පවන් රත්නායක නැවතත් මිඩ්ල් ඕවර්ස් වල හොඳ ඉනිං එකක් ගැහුවා. විකට් යන වෙලාවේ අලුතෙන් එන බැට්ස්මන්ට ගොඩක් අමාරු වෙනවා ඉක්මනට රන් ස්කෝර් කරන්න. පවන් රත්නායක ඒ ප්‍රෙෂර් එක හැන්ඩල් කරා. කොහමරි බැටිං යුනිට් එකම එකතු වෙලා 178ක් ස්කෝර් කරා. ඒ වෙලාවේ මම නම් හිතුවේ මේක හොඳම ස්කෝර් එකක්, හොඳ එෆර්ට් එකක් අපේ බැටර්ස්ලාගෙන්. අපි තව එකක් දැක්කා ලොකු පාරවල් හොයලා රිස්කි ක්‍රිකට් ගහන්න නැතුව අපේ රනින් බිට්වීන් ද විකට්ස් උත් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා කියලා. දැන් අපිට මේ ගේම් එකෙන් අපේ අඩුපාඩු හොඳට දැනුණා. අපිට ඊට වඩා හොඳට අපේ ස්පිනර්ස්ලා ප්‍රෙෂර් හැන්ඩල් කරන්න පුළුවන් වෙන්න ඕන. ඊතුරු මැච් තුන දැන් සුපර් 8 එකේ මැච් තුන නුවර 2යි කොළඹ 1යි තියෙන්නේ. හැබැයි මීට වඩා ඒගොල්ලන්ගෙන් කන්ට්‍රෝල් එකක් අත්‍යවශ්‍යයි. හසරංග නැති එක, පතිරණ නැති එක, ඒක මං හිතන්නේ අපිට එක්ස්කියුස් එකක් කරන්න බෑ. දැන් අපිට ඉන්න ප්ලේයර්ස්ලා මේගොල්ලෝ තමයි. ඒගොල්ලන්ටත් හොඳ අවස්ථාවක්. ඒගොල්ලෝ කොච්චර හොඳද කියලා පෙන්වන්න. හැබැයි ප්‍රෙෂර් හැන්ඩල් කරන එක හරි වෙලාවට හරි ඩිසිෂන් එක අරගෙන මේ විකට් ගන්න බලන එක මං හිතන්නේ ගොඩක් වටිනවා. බැටිං අතින් නම් 178 අපි ඕන වෙලාවක මේ කන්ඩිෂන්ස් වල බාර ගන්න ස්කෝර් එකක්. හැබැයි පේස් එක කන්ට්‍රෝල් කරන්නයි විකට් ගන්න බෝල් කරන එක බෝලර්ස්ලාගේ වගකීම. රිසල්ට් එකයි අපි අන්තිමට සිම්බාබ්වෙට තව තරගයක් පරාජය වෙච්ච එක නම් හිතට කනගාටු දෙයක් තමයි. Loco,